ඩොක්ටර් එතකොට දැන් බහුලව තියෙන ප්‍රශ්නයක්නේ හැම කෙනෙක්ටම මේ සැකය කියන එක. ඒකත් මානසික රෝගයක්. ඔව්. ඇත්තටම සැකය මානසික රෝගයක්. සැකය අපි ජීවත් වෙන පරිසරය තුළ මේ අපිව රවටන පරිසරය තුළ නොරැවටි ජීවත් වෙන්න මේ සැකය මං හිතන්නේ බොහොම වැදගත් වෙනවා. නමුත් ඒක සීමාන්තිකව යනවා නම් ඒ සැකය මානසික රෝගයක් වෙනවා. මේ සැකේ ප්‍රධාන වෙන මානසික රෝගයක් තියෙනවා. අපි ඒකට කියනවා අසූයාව කියලා. ව්‍යාධිවේදී ඊර්ෂ්‍යාව කියලා. විශේෂයෙන් මේ සැකේ තියෙන්නේ පෙම්වතුන් අතර, අඹු සැමියන් අතර. අපි ඒකට මනෝවිද්‍යාවේ සාහිත්‍යයේ කියන ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියලා. මේ ෂේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයේ මේ ඔතෙලෝ තමන්ගේ බිරිඳව සැකයක් පදනම් කරගෙන ඩෙස්ටිමෝනව කොට්ටෙත් බෙල්ලට තියලා තද කරලා මරනවා. පසුව ඔතෙලෝ හිරේ ඉන්නකොට ඔහුට අනාවරණය වෙනවා මේක යථාර්ථයේ දෙයක් නෙමෙයි. මොකද කැෂියෝගේ යාළුවාගේ ජාතියේ ලේන්සුවක් තමන්ගේ බිරිඳ ළඟ තියෙනවා. ඒ සැකයට තමයි මරන්නේ. ඒකින්ද මේක ඇත්තටම තේරුම් ගත්තොත් එහෙම මේක වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේ පිළිබඳ උපදෙස් ගත්තොත් එහෙම මේට ප්‍රතිකාර තියෙනවා. ඒක රෝගයක්. ඒක සීමාන්තිකව යනවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා සැක කරනවා, තමන්ගේ බිරිඳ සැක කරනවා, තමන්ගේ පෙම්වතා සැක කරනවා. වෛද්‍යවරයෙක් හම්බුනොත් එහෙම මං හිතන්නේ මේ පිළිබඳ උපදෙස් ගන්න පුළුවන් කියලා. ආදරය කරන කාලේ ආදරෙන් හිටපු බොහෝ දෙනා විවාහ වුණාට පස්සේ ඒ ආදරය බිඳිලා යන්නෙත් ඒ සැකේ නිසාම වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ජීවිතේ හැමදාමත් සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න අපේ මනසේ පවිත්‍රතාවය ගොඩාක් වැදගත් වෙනවා.